සඳු මට ටිකක් කතා කරන්න ඕනනේ. අනේ නැවතිලා මං කියන්නේ පොඩක් අහන්නකෝ. ෂියන් මගේ අතට දෙන්න රිද්දනවා. එහෙනම් මං කියන්නේ පොඩක් අහන්න. මං කියවනේ මලකුත් අහන්න ඕනේ නැහැ කියලා. ඇයි ඔය තමසු ඔච්චර හිතුවක්කාර? හරි. දැන් තමසට මොකද්ද කියන්න තියෙන්නේ? මං සෝරි කිව්වනේ. අයියෝ මාව තවත් මගහරින්නේ. සෝරි කිව්වම ඔක්කොම හරි. මං ඊයේ හවස කොච්චර ආසාවෙන් දාවේ. තමසෙත් එක්ක හවස වෙනකන් ඉඳලා නෙළුම් මල් කඩේ පන්සලෙත් යන්න බලාගෙන මං ආවේ. තමස දන්නද මට කොච්චර දේවල් කියන්න තිබ්බද කියලා? ෂෙහන් මට අත එකයි කතාවත් කරන්න ඕනේ ඔය යන්න. හරි එහෙමනේ. මං ආයේ කවදාවත් ඉස්කෝලේ එන්නේ නැහැ. ඉතින් මට මොකෝ? මට පාඩු. ආ දන්නවා මං ගැන. මං කිව්වොත් කිව්වා. මෙච්චර දවසක් හරි ආවේ ඔයා හින්දා. මෝඩ වෙන්නේ නැතු ඉස්කෝලේ. එහෙනම් මට සමාව දෙන්න. හරි. සමාව දෙන්න. ඔයාගේ අන්තිම තීරණය මොකද්ද කියන්නේ? මොන තීරණය? ඊයේ හවස අපි දෙන රණ්ඩු වෙච්ච දෙගෙන. මොකද්ද ඔයාගේ අන්තිම තීරණය? හරි. හරි අපි මෙහෙම කරමුකෝ. මට අවුරුදු 5ක් දෙන්න. අවුරුදු 5කින් ඔයා කියන දේ කරන්න බැරි වුණොත් මම ඔයා කියන දේකට කැමති වෙන්න. සත්තයි කිය. සත්තයි. දැන්වත් මාත් එක්ක කතා කරනවද? පොරොන්දුව මතකයි. මතකයි. මේ කිස් එකක් දෙන්න. පිස්සු දන්නේ මේ පාරක ඉන්නේ. කවුරුත් නැහනේ අනේ පේන්න. කාර් කරන්න නැතුව ඉන්න මට බෑ ඕක. බෑ. එහෙනම් කන් දෙක අල්ලගෙන 10 පාරක් සොරි කී කී උඩපයි. එතකොට දෙන්න. මේවද? මම විහිළුවට කිව්වේ. 4යි 5යි 6යි තව 2යි 3යි 4යි වැඩිපුර පෙන්න. එච්ච මොකද මේ? නිතල. ඔයාට මතකද මේ අපේ මල්ලි? මට අමතක මොකද? ඉස්සර අක්කයි බොඩිගාඩ් නේ. මාලි මං හිතන්නේ අපි මල්ලිට ඩිස්ටර්බ් කරාද කොහෙද? අපි යමු නේද? යමු. අපි එන යන්න. පරිස්සමෙන් ගෙදර එන්නකෝ. යනවා මල්ලි. කිව්ව පාරමැද්ද විකාර කරන්න එපා කියලා. හරි දැන් ඉතින් කොහොම හරි වට ඕනේ දෙවුනානේ. කාර් කරන්න නැතුව ඉන්නනේ තව කවුරු ඉඳන්. තව පාරක් පයින්න උන්.